තාත්තගේ සුවඳ මැරෙන්න කලින් විඳලා බලන්න. ඒ සුවඳ හරිය ලස්සන සුවඳ. තාත්තා ගාව තියෙන ආරක්ෂාව විඳලා බලන්න. ඒක කෝටි ගාණක් දීලා ගත්තත් ආරක්ෂක සෙබළු 100ක් වට කරගෙන හිටියත් තාත්තා ගාව තියෙන ආරක්ෂාව ගන්න කාටවත් බෑ. තාත්තට අනතුරක් එනකොට පෙනෙන්නේ උකුස්සෙකුට වගේ. ඒක තාත්තාකමත් එක්ක ලැබිච්ච දෙයක්. ඒ ආදරය, ඒ උණුසුම, ඒ රැකවරණය අහිමි වෙනකොට තමයි අපේ හිතට එන්නේ විප්පයෝග දුක. ඒ ආදරයේ රැකවරණය අහිමි වීමේදී. හැබැයි තාත්තල කියලා කියන්නේ මැරෙනකන් ආදරය කියලා කියන්නේ නැති මිනිස්සෙක්. පුදුමයිනේ. මැරෙනකන් කියන්නේ නැහනේ. අපේ තාත්ති කියන්නෙත් නැහනේ. ඔව් ජීවිතේට කියන්නේ. හැබැයි කිව්වොත් එහෙම මට රෑ 7ට බණකට යන්න තියෙන එන්න බැරිද කියලා ඇහුවොත් එහෙම බස් එකේ නැගලා හරියනවා. ජීවිතේට කියන්නේ අම්මා කිව්වට ඔයාට අපි හරි ආදරේ කියලා. හැබැයි තාත්තා පෙන්වන්නේ ඒකේ මොකෙන්ද? ක්‍රියාවෙන් දරුව වෙනුවෙන් පෙන්වන්නේ. ඒ නිසා තමයි තාත්තල කියන්නේ දෙවිවරු, තාත්තල කියන්නේ බුදුවරු. ඉතින් ඒ කෙනෙක් අහිමි වීම කියලා කියන්නේ gedara තිබ්බ 12 මයි පහනක් නිවුණා වගේ, බත් මුට්ටියේ ගලක් නැති වුණා වගේ තාත්තගේ අහිමි වීම කියලා කියන්නේ. ලෝකේ හැමෝටම යන්න වෙනවා ආව වගේම. ඒ නිසා මිය පරලොව ගිය තාත්තට මේ පින සසර මඟ සුවපත් වෙන්නම පාරමිතාවක් වේවා. ඉක්මන් කලක නිවන් මඟ පූර්ණණය කරගනු ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙනවා.